ඉතින් සුබ දවසක් යාළුවනේ මම අද ඔයාලට කියන්න යන්නේ ෆෝන් එකක් හැක් කරන හැටි. ඒ කියන්නේ මම දැන් මේ Samsung Galaxy M10 කියන ෆෝන් එක මගේ ෆෝන් එකෙන් හැක් කරලා පෙන්නනවා. මේක ඇප් එකක් පාවිච්චි කරලා තමයි යාළුවනේ හැක් කරන්නේ. AirDroid ඇප් එක පාවිච්චි කරලා හැක් කරන විදිහ ගැන මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. දැන් එහෙනම් මම මේකට මගේ දැන් මේ අතේ තියෙන ෆෝන් එකට ස්ක්‍රීන් රෙකෝඩර් එකක් දාගෙන මුලින්ම හැක් කරන්න ඕනේ. කියන්නේ මේ හැක් කරන්න අවශ්‍ය ෆෝන් එකේ සෙටින්ග්ස් වගේක් තියෙනවා හදාගන්නට. ඒකට තමයි ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න තියෙනවා. ඒ ඇප් එක මෙන්න මගේ අතේ තියාගෙන ෆෝන් එකට දාන්න ඕනේ. මම ඒවා ටික ඔයගොල්ලන්ට ස්ක්‍රීන් රෙකෝඩින් එකකින් පෙන්වන්නම් මේ ෆෝන් එකේ. යාළුවනේ දැන් මගේ අතේ තියෙන අපිට හැක් කරගන්න ඕනේ ෆෝන් එක මේ Samsung Galaxy M10 එක. දැන් අපි මේ ෆෝන් එකේ සෙටින්ග්ස් වගේක් හදාගන්න තියෙනවා. අපි ඒක හදාගමු. මුලින්ම app එක download කරගන්න ඕනේ Play Store එකෙන්. ඉන්න අපි app එක search කරමු. AirDroid කියලා app එකේ නම. AirDroid. ඔන්න AirDroid එක. AirDroid එක search කරන්න තියෙන්නේ මේකද. මෙතන AirDroid remote access file කියලා අන්න ඒක 10 MB download කරලා තියෙනවා මේක. ඇත්තටම හොඳ app එකක්. මේ මම ඔයගොල්ලෝ link එකක් ඔයගොල්ලන්ට දාන්නම් description එකේ මේක download කරගන්න. ඔන්න දැන් install වෙන්න හදන්නේ. Installing pending. ටිකක් වෙලා යයි යාළුවනේ මේක download ලා install වෙන්න. අපි බලමු මේකේ මේ file transfer send files to your device and friends easily. device එකෙන් අපිට මේ ෆෝන් එකට අපේ අනිත් ෆෝන් එකෙන් files අනම්මනම් send කරන්න පුළුවන් මේ app එක හරහාම. notifications බලන්න පුළුවන් අපිට. දැන් මේ ෆෝන් එකේ notification අපේ අනිත් ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන්. එයා මිරයි කියන්නේ මේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක මොනවාද වෙන ස්ක්‍රීන් රෙකෝඩින් එක අපිට සම්පූර්ණයෙන් අපේ අනිත් ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන්. කියන්නේ අපේ මේකනේ මේ අපි දැන් අතේ තියෙන මන් ළඟ දැන් ඔයගොල්ලෝ මේ රෙකෝඩ් වෙන ෆෝන් එක තමයි හැක් කරන ෆෝන් එක. අනිත් ෆෝන් එක මගේ අතේ තියෙනවා. ඒ කියන්නේ අනිත් මේ පැත්තකින් තියෙනවා. යාළුවනේ මෙන්න මේ ඇප් එක දාගන්න ඕනේ ඔයගොල්ලන්ට හැක් කරන්න අවශ්‍ය ෆෝන් එකට. කාගේ හරි යාළුවෙක්ගේ හරි ඔයාලගේ කාගේ ඒ කියන්නේ පෙම්වතිය හරි කවුරු හරි කමන්නේ ඔයාලට හැක් කරන්න අවශ්‍ය කෙනාගේ ෆෝන් එකට මෙන්න මේ AirDroid remote access file කියන ඇප් එක download කරගන්න ඕනේ. ගොඩක් අයිටම් තියෙනවා. ඉතින් මේකේ අපිට කරන්න පුළුවන් වැඩ තියෙනවා. තව මේකේ මොකද්ද මේ තියෙනවා මේගොල්ලෝ සල්ලි ගෙවලා වැඩ වගේක් තියෙනවා. මොනවද්ද මේ ඒකට කියන්නේ ප්‍රීමියම්. මේගොල්ලෝ ප්‍රීමියම් ඇප් එකෙන් පුළුවන් කැම් එක උනත් ඔන් කරලා බලන්න. එයා කිසිම දෙයක් දන්නේ නැහැ. අපිට අවශ්‍ය කෙනාගේ ෆෝන් එකේ කැමරාව ඔන් කරලා බලන්න පුළුවන්. තව වොයිස් රෙකෝඩර් ඔන් කරලා හැකි එක තවත් දේවල් එකතු වෙනවා මේකට. තව ටිකයි හරි ඉන්ස්ටෝල් ලා ඉවරයි යාළුවනේ. දැන් අපි ඕපන් කරගමු AirDroid 4 daylight your multi screen life. අපිට දැන් මේක sign up වෙන්න තියෙන මුලින්ම අපි sign up වෙමු. Gmail එකේ password වෙලනවා sign up වෙන්න බෑ යාළුවනේ. අපි ඒ කියන්නේ කලින් account එකක් තියාගෙන තමයි මේක sign up වෙන්න ඕනේ. sign up වෙන්න බෑ. දැන් අපි මේක sign in වෙන්නයි ඕනේ. sign in වෙන්නේ
ඊමේල් එකයි පාස් සොරි යාළුවනේ සමාවෙන්න සයින් අප් වෙන්න ඕනේ සයින් ඉන් වෙන්න බෑ මේ සයින් අප් පාස්වර්ඩ් එන්ටර් පාස්වර්ඩ් එකෙන් නික්නේම් අපේ Gmail එක විතර ගහන්න තියෙන්නේ මම ගහනවා මේකට මගේ Gmail එක CHACKERLA capital අර තියෙන්නේ CHACKERLA මෙතන වැටෙන stacker.gmail.com කියලා ඔන්න මගේ Gmail එක ගැහුවා පාස්වර්ඩ් එකක් අපිට ඔයාලා කැමති පාස්වර්ඩ් එක සෙට් කරන්න තියෙන අපිට ඒකේ ඒ ඔයාලා දැන් පාස්වර්ඩ් එකේ තියෙන්න ඕනේ 8කට يعني කැරක්ටර්ස් ඒ කියන්නේ ඉලක්කම් හරි ඉංග්‍රීසි අකුරු හරි 8කට වැඩි වෙන්න ඕනේ 8 අඩුම 8 තව use mix letters එක capital symbol මාරු ඒ වගේ තියෙන්න ඕනේ number තියෙන්න ඕනේ symbol තියෙන්න ඕනේ ඒ කියන්නේ සංකේත ඉලක්කම් capital symbol ඒ ඔක්කොම එක්ක 8කට නොඅඩුව ඔයාගේ පාස්වර්ඩ් එක තියෙන්න ඕනේ දැන් පාස්වර්ඩ් එකක් දෙන්න ඕනේ මොකක්ද දෙන්නේ මගේ නම දාමු චාමිදු 1 2 3 4 චාමිදු 1 2 3 4 නික්නේම් එකකුත් දෙන්න ඕනේ ඒක නම් අවශ්‍ය නැතුව ඇති නික්නේම් එකකුත් දෙන්න ඕනේ චාමිදු කියලා ගහුවා password do not match මම කියන්නේ උඩ ගහපු password නෙමෙයි යට ගහලා තියෙන්නේ අපි ආයෙ ගහමු CHM වඩින්න යාළුවනේ capital C ගැව්වා HMIDU 1 2 3 4 මේකෙත් ගාලා බලමු capital C ගැව්වා HMIDU 1 2 3 4 sign in වුණා your email not verified for account security please verify your email කියලා දෙනවා verify now කියලා දෙමු කෝඩ් එකක් අපේ මේල් එකට එවනවා යාළුවනේ අපි දැන් මේ මේල් එක අපේ Gmail එකට ගිහිල්ලා බලමු මේල් එකක් ඇවිල්ලා තියෙනවද කියලා මේ Gmail එක මේ තියෙන Google එකේ Gmail කියලා මේ තියෙන Android එකේ email එකක් ඇවිල්ලා තියෙනවා අපිට තියෙන දේ මේල් එකේ verification code මේක තමයි යාළුවනේ verification code එක මෙන්න මේක අපි ඒක මෙතනින් copy කරගත්තා copy කරගෙන අපි ඩක් ගාලා යන්දන් අපේ මේ යා පැත්තට ගියා මේක paste කරා verify කරන්න තියෙන්නේ security successful හරි ඒක වැටෙන දැන් continue දෙන්න තියෙන්නේ දැන් අපි permission ටිකක් ඉල්ලනවා මෙයාගේ permission තියෙනවා ගොඩක් files allow දෙන්න තියෙන්නේ පොඩ්ඩක් ඉන්න යාළුවනේ මේක sign in වෙනවා successfully connected Google එකේ password එක save කරන්නද කියලා අහලා තියෙනවා ඔයාලා save දෙන්න හරි stop optimizing battery usage Android ඒකත් allow දෙන්න දැන් මේක okay දෙන්න තියෙන්නේ දැන් තියෙන්නේ වැඩේ මේකේ තියෙන හැම එකම on කරන්න ඕනේ cam එක එකත් able permission කරන්න තියෙන්නේ allow කරන්න තියෙන්නේ continue මේ permission allow permission එන්න එකක් දෙන්න තියෙන්නේ අපි ආයෙ දැන් යන් අතෙන්ද හරි
on the way audio එකත් on කරන් තියෙන්නේ. ඕගොල්ලන්ට මේ යාළු වගේ හරි කාගේ හරි කමන්නේ ෆෝන් එකේ on කරන්න පුළුවන් හැම එකක්ම on කරලා තිබ්බම ඕගොල්ලෝ ලේසි ඕන දෙයක් බලා ගන්න පුළුවන්. ස්ක්‍රීන් මිරර් ඉනුත් on කරලා තියෙන්නේ. remote control access එක නම් අපිට ගන්න බැරි වෙයි. Remote control is activated but current device is not root this doesn't. එම සිද්ධියක් එනවා remote control එක බෑ. desktop notification එක enable permission එක ගන්න තියෙන්නේ. එතකොට Android එකක් දාන්න තියෙන allow කරන්න තියෙන්නේ. හරි. ආයෙ යම් බලන්න තව අපිට මොනවද තියෙන්න කරන්න කියලා. messages ඒක අනිවාර්යෙන් දෙන්න ඕනේ අපිට. උදේට තමයි ඒගොල්ලෝ messages බලා ගන්න පුළුවන්. ඒකත් allow දෙන්න තියෙන්නේ. Please ensure login your own account again. Login unknown account let data leakage. හරි. හරි message උත් on කරගත්තා. දැන් enable permission allow. හරි find phone එකත් enable permission ගන්න තියෙන location okay. allow the all time කියන එක දෙන්න තියෙන්නේ. හරි ඒකත් හරි. මේ ස්ක්‍රීන් මිරරින් කියන එකේ පොඩි අවවාද ලකුණ පෙන්නනවා. due to system limitation කවුලක් නෑ යාළුවනේ. රිමෝට් කන්ට්‍රෝල් නම් කොහොමද දෙන්නේ නෑ ඒගොල්ලෝ. කැම් එකත් දීලා තියෙන්නේ. හැබැයි කැම් එකත් අපිට වැඩිය වෙලා පාවිච්චි කරන්න දෙන්නේ නෑ මේගොල්ලෝ. මේ ඒගොල්ලෝ ප්‍රීමියම් එකට විතරයි කැම් එක නිතරම පාවිච්චි කරගෙන යන්න පුළුවන්. නැත්තම් මේගොල්ලෝ අපි කැමරාව ලිමිට් කරනවා මේගොල්ලෝ. හරි අපි හදාගන්න ඕන settings ඔක්කොම හදාගෙන ඉවරයි. අපි දැන් යන් අපේ අනිත් ෆෝන් එකට අපි දැන් අපි හැක් කරපු ෆෝන් එකේව බලන්නේ කොහොමද කියලා මම අනිත් ෆෝන් එක ඔයගොල්ලන්ට කියලා දෙන්න. අපි ඒ ෆෝන් එකෙන් තමයි බලන්නේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි settings හදාගත්ත ෆෝන් එක. මේකට තමයි අපි Android දැම්මේ. අපි දැන් මේ ෆෝන් එකේ තියෙන details ඒ කියන්නේ messages calls හැම දෙයක්ම වගේ මගේ ෆෝන් එකෙන් මේ බලන්න හදන්නේ. හරිද අපි යම් ඒක කරන්නේ කොහොමද කියලා. හරි දැන් මෙතෙන්ට ගිහිල්ලා Google Chrome එකට යන්න ඕනේ. වෙන මුකුත් apps මුකුත් දාන්න ඕනේ නැහැ. Google Chrome එකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක. AirDroid web කියලා ගහන්න ඕනේ. AirDroid web මෙතෙන්ට ආව මේ තියෙන මෙන්න මේක තමයි AirDroid web එක දාන්න තියෙන්නේ. දැන් AirDroid එකට යන්න තියෙන්නේ යාළුවනේ. මෙතන උඩින් පළවෙනි web එක ඒකට යන්න තියෙන්නේ. හරි දැන් අපිට මෙතන Gmail එක ගහන්න ඕනේ. අපි අර ෆෝන් එකට දාගත් Gmail එක තමයි ගහන්න ඕනේ. මම ඉන්නවා ඔයගොල්ලන්ට ආයෙත් පෙන්නන්නම්. අපි ගහන්න ඕනේ මේ අපේ Gmail වෙන මුකුත් නෙමෙයි. මෙන්න මේ ෆෝන් එකට දාගත්ත මෙන්න මේ Gmail එක තමයි අපි ගහන්න ඕනේ. ඒ කියන්නේ ඔයා දැන් දාගන්න Gmail එක ඔයා ගහන්න ඕනේ. දැන් ඒ කියන්නේ අපේ අර හැක් කරන්න ඕන එක්කෙනාගේ ෆෝන් එකේ AirDroid දාගත්ත Gmail එක තමයි අපි ගහන්න ඕනේ. ඒ Gmail එකයි ඒකට දාගත්ත පාස්වර්ඩ් එකයි. හරි. දැන් අපි ආයෙ යන් Chrome එකට. දැන් අපි මෙතන ගහන්න උදේට අපි අරගෙන දාගත්තේ chakarlakshan@gmail.com කියලා. අන්න ඒක අපි මෙතනක් ගහමු. chakarlakshan@gmail.com. හරි
දැන් පාස්වර්ඩ් එක මම ඒකට දාගත්ත පාස්වර්ඩ් එක තමයි C capital C HAMIDU 1 2 3 4 හරි ස්ටේ සයින් ඉන් for 2 weeks කියලා දැම්මට පස්සේ ඒක ලේසි යාළුවෝ නැත්තම් ඔයගොල්ලෝ ලොගින් වෙන සෙටින්ග්ස් ඒ කියන්නේ ඔයගොල්ලෝ මේක ඕපන් කරන වාරයක් ගානේ මේකට ලොග් වෙන්න ඕනේ පාස්වර්ඩ් ගහන්න ඕනේ එහෙම කරදර මුකුත් නැහැ මේ ස්ටේ සයින් ඉන් 2 weeks කියන දැම්මට පස්සේ ඔටෝ මේ සයින් ඉන් වෙනවා ඒගොල්ලෝ දැන් තියෙන්නේ මෙතන සයින් ඉන් කියන එක ඔබන්න හරි මෙතන පාස්වර්ඩ් එක සේව් කරගන්න තියෙනවා අහනවා සේව් දෙන්න. එතකොට ලේසි පාස්වර්ඩ් එක අමතනොත් එහෙම. ඔන්න යාළුවනේ දැන් අපි Samsung SMA 10යි SMA 100 පායි F කියන එකට කනෙක්ට්ලා තියෙන්නේ. ඔයාලට දැන් මම පෙන්නන්නම් මේකේ මැසේජස් මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන මැසේජස් බලමු අපි. නෙට්වර්ක් ප්‍රශ්නයක් කියලා වෙන්න අපි බලමු ආයෙ try කරලා. හරි යාළුවනේ මේ තියෙන්නේ මේ ෆෝන් එකේ තියෙන මැසේජ් තියෙන්නේ පෙන්නන්නේ අපිට මැසේජස් බලා ගන්න පුළුවන් ඕන්නම් එයාගේ ෆෝන් එකේ එයාගේ නම්බරෙන් අපිට ෆෝන් ඒ කියන්නේ අපිට මැසේජ් එක සෙන්ඩ් කරන්න පුළුවන් එයා වගේ ඉන්නලු දැන් මම ඔයගොල්ලන්ට පේනවා දැන් මේකේ උඩින්ම තියෙන හච් වෙසක් කියලා එහෙම සිද්ධියක් තියෙන උඩින්ම හච් 107 කියලා තියෙනවා මේ ඔහොමම දාලා තියෙන්නේ දැන් අපි මේ ෆෝන් එකේ මම ඔයගොල්ලන්ට බොරුවක් නම් කියන්නේ බලන්න මේ ෆෝන් එකේ ගිහිල්ලා ඒක අපි මැසේජස් ඕපන් කරලා බලමු මේක මොනවද තියෙන්නේ කියලා මෙතනින් යම් මැසේජස් කොහොම එකේ මැසේජස් මැසේජස් මේ තියෙන මැසේජස් මේකේ තියෙන මේ බලන්න යන මේ හච් වෙසක් හච් 4:40 මැසේජ් එක තියෙන 2:45 දැන් අපි අර ඔහොම අනිත් පැත්තට ගිහිල්ලා බලමු මේ 4:41ට ඇවිල්ලා තියෙන්නේ 4:41ට මේවරත් විසක් මංගල්‍ය වෙනුවෙන් දැන් අපිට හරි මැසේජස් බලා ගන්න පුළුවන්. තව මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ගයිස් මම 7.1 MBPS පෙන්වනවා යාළුවනේ හරි මම Wi-Fi වලින් යාළුවනේ මේ ෆෝන් එක කනෙක්ට් කරලා තිබ්බේ බැලුවා මගේ data ටික ඔක්කොම කැපිලා යනවා මේ අප්ඩේට් එකක් අරගෙන ෆෝන් එකේ මම ඒක දැන් කැන්සල් කරා දැන් හරි දැන් අපි බලමු මේකේ කෝල්ස් කෝල් ගන්න ඒ කියන්නේ ඒ සීන් ටික බලමු මේගොල්ල කෝල් ලොග් එක සම්පූර්ණ ෆෝන් එකේ කෝල් ලොග් එකම අපිට බලා ගන්න පුළුවන් කෝල් ගත්ත වෙලාව කෝල් හිස්ටරි එක ඉන්කමින් කෝල් අවුට්ගෝයින් කෝල් මිස් කෝල් ඕන එකක් බලා ගන්න පුළුවන් මේ ඒ ෆෝන් එකේ තියෙන එකම ඔන්න මම දැන් ඔයාලට බලන්නම් මේ ෆෝන් එකේ මේ ෆෝන් එකේ කෝල් ලොග් එක තමයි මේ තියෙන්නේ රීසන්ට්ස් මුලින්ම අරන් තියෙන බාප්පා කියන එක තමයි කෝල් එක අරන් තියෙන 7:33ට අපි ඒකම මෙතන බැලුවාගේ ටුඩේ 7:33ට අරන් තියෙනවා කෝල් එකක් බාප්පා කියන එක්කෙනා විනාඩි 34ක් කතා කරලා තිනවා. ඒතර අපි කෝල්ස් වැඩෙත් හරි ඒකත් පුළුවන් බලා ගන්න. තව අපිට මේගොල්ලෝ යාගේ ෆෝන් එකේ තියෙන වීඩියෝස් මියුසික්ස් රින් ඉන්ට්‍රෝන්ස් ඇප්ස් එයා ඉන්ස්ටෝල් කරලා තියෙන ඇප්ස් පවා බලන්න පුළුවන්. මේ තියෙන ඔයාට ඉන්ස්ටෝල් කරලා තියෙන ඇප් අපිට ඕනනම් පුළුවන් ඒවා අන්ඉන්ස්ටෝල් කරලා උනත් දාන්න.
හැබැයි අන්ඉන්ස්ටෝල් කරලා දාද්දි මෙහෙම ප්‍රශ්න කරනවා. මම මෙහෙම අන්ඉන්ස්ටෝල් කරන්න වැදුවොත් එහෙම ආයු අන්ඉන්ස්ටෝල් කියලා දැන් ඕක දෙනවා. මම දැන් මොකක්ද ඇප් එක අන්ඉන්ස්ටෝල් කරන්න හැදුවේ? find my device. හරි දැන් ඕකේ. දැන් ඕකේ කියලා දුන්නට පස්සේ මෙහෙම කේස් එකක් එනවා. මොකක්ද පෙන්නන්න මේ මෙතනින් අනිත් ෆෝන් එකෙන් අහනවා මේ find my device do you want to uninstall app කියලා තියෙනවා. උතර අපිට ඒකෙන් ඕකේ දුන්නේ නැත්නම් අපිට අපේ ෆෝන් එකෙන් uninstall ගන්න බෑ. දැන් මෙතනින් ඕකේ දුන්නොත් නම් එතනින් ඕකේ දුන්නොත් පුළුවන් යාළුවනේ. හරි දැන් අපි ආයම් වීඩියෝ එකට කත් හරි දැම්ම ඔයාලට පේනනේ අලුතෙන් අපිට තව ගොඩක් ප්‍රයෝජනවත් වෙන දෙයක් ගැන පෙන්වන්න හදන්නේ ස්ක්‍රීන් මිරරින් කරන්න පුළුවන් මේක ගැන අරයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ මොනවද කරන්නේ මොකක් හරි මේ වැඩක්ද ගන්න එයා කරන වැඩේ ගැන ඔක්කොම අහනවා ඒ කියන්නේ වැඩේ ගැන බලන්න පුළුවන් අපි ස්ටාර්ට් කියන එක දුන්නා තව ටිකකින් ලෝඩ් එකේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔන්න අපිට එයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ලෝඩ් වුණා. හැබැයි අපිට මුකුත් මේ ස්ක්‍රීන් එකෙන් කරන්න බෑ. එයා කරන වැඩේ බලාගෙන ඉන්න පුළුවන්. නොගොන්න පෙන්නන්න යාළුවනේ දැන් මම මේක කැමරා ඕන් කරගත්තා. දැන් මම මේ ෆෝන් එකේ මැසේජ් වලට ගියා. මැසේජ් වලට ගිහිල්ලා මෙන්න මෙහෙම ඔන්න දැන් මේ හච් එකේ තමයි ඉන්නේ. දැන් ඒක වෙන්නයි දැක්කද මේ අපි කරන වැඩේ ඕන එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ එයා කරන වැඩේ ඕන එකක් අපිට බලා ගන්න පුළුවන්. මට ඇත්තටම කැමරා දෙකක් තිබ්බන යාළුවනේ. මීට වඩා හොඳට ඔයගොල්ලන්ට පෙන්නන්න තිබ්බා මේක කරන හැටි. මට ඇත්තටම ගොත් මේ එක කැමරාව ඒ කියන්නේ ෆෝන් එකේ කැමරාවෙන් තමයි ඔක්කොම කරන්නේ. ඒකයි ප්‍රශ්නයක් තියෙන්නේ. හරි ස්ක්‍රීන් මිරරින් කියන වැඩෙත් හරි. ඒකෙන් ඒකත් අපිට ගොඩක් වාසියක්. තව දෙයක් තමයි ඕන්නම් එයා ඔයාලට බලන්න එයාගේ ෆෝන් එකේ කෝල් රෙකෝඩින් ඇප් එකක් ඉන්ස්ටෝල් කරන්න. උතර එයා දන්නෙත් නෑ ෆෝන් එකේ කෝල් රෙකෝඩ් එනවා. උතර ඔයාලට පුළුවන් එන්නේ ඒක බලා ගන්න මේ මියුසික් ඇප් එක. දැන් මියුසික් වල නේ පෝල් ඕන එක රෙකෝඩින් MP3 ඕන එකක් එයාගේ ෆෝන් එකේ තියෙන අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ හන්දා එහෙම දෙයක්ත් ඔන්න ඔයාලට කරන්න පුළුවන්. ඔන්න මම ඔයගොල්ලන්ට කැම් එක දාලා පෙන්නන්න. එයාගේ ෆෝන් එකේ කැමරා ඕන් කරලා පෙන්නන්න. කැමරා ෆන්ක්ෂන් එක දෙන්නේ යාළුවනේ. පොඩි ගේමක් හරි ගේස් ඇති. එයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝස් නම් අපිට බලන්න පුළුවන්. දැන් එයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝස් ටික ලෝඩ් වෙයි. මේවා තමයි එයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝස්. අපිට ඒවා බලන්නත් පුළුවන්. ඇතර ගොඩක් වටින ඇප් එකක් කරන්නේ. අද මං හිතනවා ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් වුණා කියලා මේ වීඩියෝ එක බලලා. හරි එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක් යාළුවනේ.